දැන් සූදානම් ප්‍රථම පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට. විස්තර විචාරයේ ප්‍රතිවිරුද්ධාන්තයෙන් පහරක් එල්ල කරමින් පස්සිම ලකුණක් කරා පැතිමාරු කරගනිමින් සිය ලකුණු ලබා ගැනීම දැන් ආරම්භ කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. මේ වෙන විට රෂීඩ් බුම්බුම් යන නාමයෙන් ප්‍රචලිත දකුණත් පිටිකරුවා දාබර ක්ලාරොඩි හිතවතුනි මේ වයඹ පළාතේ කුරුණෑගල් දිස්ත්‍රික්කයේ භයානකම කඩකියන් දෙපළක් වර පහරක් එල්ල කරන පස්සිම ලකුණකින් පැතිමාරු කර ගන්නවා. එක් ලකුණයි එම ලකුණත් සමග ලකුණු දෙකයි මුල් ලකුණු සංඛ්‍යාව. ක්‍රියාත්මක වන්නේ මේ ප්‍රථම පන්දුවාරය අප රැඳී සිටින්නේ දැන් පහන් කරමින් සිටින්නේ නව දිනයක ඉරුදාව නව සතියක ආරම්භය සනිටුවන් වන්නේ දාබර ක්ලාරොඩි හිතවතුනි නැවත සූදානම් මෙවර පිටිනට පිටතෙන් පන්දුව ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. සාර්ථක පන්දුවක්. ඒ පන්දු කරණයට ඇතුළත් පන්දුවක් බවට පරිවර්තනය තීරණාත්මක තරගයක් නම් කරන්න පුළුවන්. දිව්‍යරෝ තමන්ගේ සීමාවෙ සිට එවර පහර එල්ල කරන පන්දුව ඩීමිටි කැටියලි ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. රාෂිඩ්ගේ පිටේ ඒ 6 පහර අන්තර්ගත වෙනවා. ලකුණු 8යි දාබර ක්ලාරොඩි හිතවතුනි මේ වන විට මේ තිබෙන තනතිරුවේ ස්වභාවය අනුව හොඳ ලකුණු සංඛ්‍යාවක් ලකුණු 8ක් යනු තරමක් මේ තනතිරුවේ ලකුණු රැස් කිරීම සෑයන මන්දගාමී ස්වරූපයක් අපට දක්වලා ලැබුණේ. බලමු දැන් නව පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට දෙවන පන්දුවාරයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුයි. දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට තාර විනිශ්චයකාර්තුමන් පසු කරමින් යොමු කළ පන්දුවට පහරක් එල්ල කරනවා දිලීප් ෂාන්. ඔඩුගෝනේ උඩ පන්දුවක් බවට පත්වන්නේ උඩ පන්දුව සොරකිව රැක ගන්නවා සමගින් ප්‍රථම විකට්ටුව දැන් විද වැටෙන ආකාරය දක්වලා වෙනවා. දැවිගේ කඩකියා දිලීප් ෂාන් ක්‍රඩා පිටේ නිවත්තන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8 දී ඔවුන්ගේ ප්‍රථම විකට්ටුව දැන් විද වැටෙනවා. දැන් නවක කඩකියා ලෙස විස්තර විචාරය කරන අන්තින් තරම පාතින් පන්දුව බලමු ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. දුර්වල කඩුළු රැකීමාවේ නොතිබුණු ලකුණක් පැහැදිලිවම පැතිමාරු කරගත්තී. ලකුණත් සමග ලකුණු 9ක් ලබාගෙන සිටිනවා මේ වෙන විට. විනිශ්චයකාර්තුමන් පසු කරමින් යොමු කළ පන්දුවට පහරක් එල්ල කරනවා රාෂීඩ්. ඔඩුගෝනේ වයිඩ් මිඩ් අන්ඩර්සිනට පන්දුව සුරැකිව ඩෑ ගන්නවා සමගින් බිඳ වැටෙනවා දෙවන විකට්ටුව. දැබීගේ කඩකියා බුම්බුම් රාෂීඩ් ක්‍රඩා පිටේ නිවත්තන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි දාබර ක්ලාරොඩි හිතවතුනි. දිව්‍යනවා පැතුම් පන්දු යොමු කරන්නට. ඉනිමේ දෙවන පන්දුවාරයේ රැඳී සිටින්නේ ඉවරත් පහරක් එල්ල කරනවා ධනුෂ්ක. ඔඩගොනේ උඩ පන්දුවක් බවට පරිවර්තනය වෙනවා. සුරකිව රැක ගන්නවා. ලබා දෙන සෑම උඩ පන්දුවක්ම තාමත් හොඳින් රැක ගන්න ආකාරයක් දක්වලා ලැබෙනවා. දැන් තුන්වන විකට් පිට වැටෙනවා ධනුෂ්ක. ක්‍රඩා පිටේ නිවත්තන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9ක් තිබෙදී. ක්‍රියාත්මක කරන්නටයි සූදානම් වන්නේ. පහරක් එල්ල කරනවා. පන්දුව ෂෝට් ලෙක්සා ස්කාලි ගතරට වන්න පස්වෙම ලකුණ. බුදුවන්තී දැවියාමකට ආසන්න අවස්ථාවක්. දැවීගේ ක්‍රඩකේ කැටියට සටහන් තබන. ලකුණු 10යි මේ වන විට. SSA සොෆ්ට්වයි කණ්ඩායම මේ වන විට මේ පෙරලිකාර ඔවිනස් වලට්ටා ලකුණු පෝරුව තරම මන්දගාමී ලකුණු පෝරුවක් බවට පත් කර තිබෙනවා. ඔවුන්ගේ පන්දු බලහැනිය හොඳින් මේ පිටිකරුවන්ව පාලනය කර තිබෙන ආකාරයක් දක්වලා ලැබෙනවා. මේ තරගයේ ජය ගන්නා කණ්ඩායමට වයඹ පළාත් කාණ්ඩයේ ජයගත් පන්නව PYC කණ්ඩායම මුණ ගැසීමට නියමිතයි.
දැන් විනාඩි 7කට වඩා වැඩි කාලයක් ගතව තිබෙනවා. නාවක ක්‍රීඩකයා ලෙස පැතුම් තරංග ක්‍රීඩා පිටට දැන් සම්බන්ධ වුණේ. පිටිනට පිටතින් පන්දුව ලකුණක් ලබා ගන්නට ඉඩ කඩන වීනස් පලඥා ලකුණු පොර්ව සෑයන මන්දගාමී ලකුණු පොර්වත් දක්වලා ලැබෙන්නේ. ලකුණු 10යි මෙතෙක්. ඔවුන් පන්දු 10ක් තුලම ලකුණු 10ක් පමණයි රැස් කර තිබෙන්නේ. ඒ තරම්ම පන්දු යවන්නන්ට උචිත තනතිරුවකට වඩා මේ සිටින SSA සෆ්ලයි කණ්ඩායමේ පන්දු බලහැනිය බොහොම බලවත් ආබර ක්‍රාරොඩි හිතවතනි. අනෙකුත් කණ්ඩායම් වල පන්දු යවන්නන්ට වඩා දිවි යනවා. නැවතත් එවර පහරක් එල්ලෙන්නවා. පන්දු බැති යනවා තරමක් සීපකම දෙසට ලකුණයි බලමු. තිබෙන ලකුණ ලබා ගන්න උත්සාහ දරමින් වත්ති තැබියාම සාර්ථකව සිටිනවා. ඒ පස්වන විකටුව මිද වැටෙනවා වීනස් පලක්ජා කණ්ඩායමේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් ලබාගෙන. අවසාන පන්දුව යොමු කරන්නටයි දැන් සූදානම් වන්නේ. පස්වෙම ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. බලමු මේ ටිකට් පන්දු රකින්න. පන්දු රැකගෙන තිබාවා. බලමු ලකුණු දෙකයි තුන්වන ලකුණ කරා තිබේ යන්නට උත්සාහ දරපේ. ඉල්ලීමක් කරනවා. ලකුණු දෙකයි තුන්වන ලකුණේදී තුවත්ති තැබියාමකට අසු කරගත්තේ. එම ලකුණු දෙක සමගින් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි. ලකුණු 14ක් අවශ්‍යයි. SSA සප්ලයි කණ්ඩායමට මේ තරකේ ජය ගන්නට. පන්දු 12ක් තුල ලකුණු 14ක් යනු බැලු බැල්මටම පාස් විලක්කයක් වඩ පන්ත තිබෙන්නේ. නමුත් ක්‍රිකට් අවිනිශ්චිතයි දාබර කලාරොඩි හිතමුතුනි. පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නට පැත්තුම් තරංග කණායමේ සිටින අදකින් බවුලම පන්දු යවන්න. පස්වෙම ලකුණකේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. ලෙග් බයිස් ලකුණ පන්දු අතිරේක ලකුණක් ලෙසින් විනිශ්චයකාරතුමන් තීරණය කරනවා. පන්නව PYC නායකතුමන්ටයි විශේෂ නිවිතිනය. මේ තරකේ ජය ගන්නා කණ්ඩායම සමග කාසිය වාසිරකා බලන්නට පායින්න තිසින් පන්දුව යොමු කරනවා. ලකුණක් ලබා ගන්නට අවකාශයක් නැහැ. ප්‍රතිවිරුද්ධ අන්තයෙන් පහර එල්ල කරනවා. ලොං ඔන් දිසින් නතර කරනවා. පස්වෙනිම ලකුණක්. ලකුණ සමගින්ම ලකුණු සංඛ්‍යාව ලකුණු. ලකුණු දෙකයිම ලකුණු සංඛ්‍යාව. ලකුණු 14ක්. මාසීරුවෙන් රැස් කරන්න උත්සාහ දරන්නේ. සුලේක කසුන් නම් දරා සිටින දකුණත් පිටිකරුවා සූදානම් පන්දුව පිළිගන්නට සාර්ථක පන්දුවාරයක නිමාව සනිටුවාන් කරනවා දාබර කලාරොඩි හිතපොතුනි. ලකුණු දෙකයි පමණයි මේ පන්දුවාරය තුල ලබා දුන්නේ. දැන් පන්දු 8ක් තුල ලකුණු 12ක් අවශ්‍යයි. අරකේ ජයග්‍රහණය කිරීම සඳහා විනිශ්චයකාරතුමන් කරමින් යොමු කළද පන්දුවට පන්දුවක් ලෙසින් සුරැකිව රැක ගන්නවා සමගින්
බිඳ වැටෙනවා ප්‍රථම විකටුව. මුලකුණු සංඛ්‍යාව ලකුණු දෙකේදී දාබර කඩාරොඩි හිතපති. වීනස් පලක්ඥා පන්දු යවන්නලු. දැන් තරමක් මේ තරගේ සටන අත්තරින්නට අකමැති වග පෙනෙන්නට තිබෙනවා දාබර කඩාරොඩි හිතවතුනි. දෙපාමට වමත් ප්‍රතිකර්වා ඉදිරියේ. එවර පහරක් ඉල්ලෙක්කෙනවා. අපිට යටි අක්‍රධාරයේ වතින පන්දු. අවසන් පොයින්ට් අතරින් පන්සුම ලකුණ. ලකුණ සමග ලකුණු 3යි ලකුණු සංඛ්‍යාව. දිවනවා තමන්ගේ සීමාවෙ සිට. පන්දුවක් යොමු කරන්නට. අර පහරක් ඉල්ලෙක්කෙනවා. ෂෝට් ලෙග් දිසට වන්න පන්දුව. 1 ලකුණයි. එම ලකුණ සමගින් ලකුණු 4යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව. ලකුණු 10ක් අවශ්‍යයි. පන්දු 5ක් ඒ සඳහා හිතිරිව තිබෙනවා. සුදානම් දෙවන පන්දු වාරයේ තීරණාත්මක අවසාන පන්දුව යොමු කරන්නටයි සුදානම් වන්නේ. අශීර්වින් ලකුණු රැස් කරමින් සිටින්නේ. පහරක් ඉල්ලෙකන පන්දුව ඇතියනවා වයිඩ් මිඩොන් කලාපේ පාස්සෙම ලකුණයි. බලමු දෙවන ලකුණ ලබා ගන්නට උත්සාහ දරුවේ. නමුත් විනිසුරු නියනයි දාබර කඩාරොඩි හිතවතුනි. ප්‍රබල ඉලීම් කරන ආකාරය අදක් ලැබෙනවා. ලකුණු 2කින් සැහිමකට පත්වෙන ආකාරයක් විනිශ්චයකාරතුමා නියනයි. ප්‍රශ්නාර්ථයේ සුලීක කසුන් ආරම්භක පිතිකරුවා තාමත් කඩුල්ලේ රැඳී සිටිනවා. යාන්තමන බෙන්තවට වුණා. රැක ගන්නට අවකාශයක් නෑ. නෙළුක පන්දුවාරයේ ක්‍රියාත්මක කරන්නේ ඉරිබේ තුංගඩ පන්දුවාරයේ ක්‍රියාත්මක කරමින් සිටින වීනස් පලක්ඥා නව සොයා ගැනීමක් නෙළුක දාබර කඩාරොඩි හිතවතුනි. දැන් පන්දු 3ක් පමණයි හිතිරිව තිබෙන්නේ. තිබෙනවා තමන්ගේ සීමාවෙ සිට. එබර පහර එල්ලකනවා ඩීමිටි කැටියලින්. ලකුණු 6ක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසාම තමයි මම ඔබට දැනුවත් කරේ සුලේක කසුන්ගේ රැඳී සිටීම ප්‍රතිවාදීන්ට අතිශයින්ම භීතියකින් විදිනවා දාබර කඩාරොඩි හිතවතුනි. තව ලකුණු 2ක් අවශ්‍යයි පන්දු 2ක් තුල. හැකිතාක් ඉක්මනින් සම්බන්ධ වන්න. මේ තරගයේ ජය ගන්නා කණ්ඩායම සමගින් පන්නව PYC කණ්ඩායම තරග කළේ. පන්දු 2යි ලකුණු 2ක් අවසාන අභියෝගය. ඒවර පහරක් ඉල්ලෙක්කෙනවා. මිඩ්ඩික දෙසින් පන්දුව රැකගෙන බාර කරන විට බලමුතුවත් දවියාම සාර්ථක සිදුවෙනවා දාබර කඩාරොඩි හිතවතුනි. දෙවන ලකුණ ලබා ගන්නට උත්සාහ දරුවේ. ප්‍රතිඵලය තුමත් දවියාම. දැන් එක් පන්දුවයි එක් ලකුණක් අවශ්‍යව තිබෙනවා. නමුත් අවසන් මොහොතේ බීලයක් රැඳී තිබුණා. ක්‍රීඩාව ස්පර්ශ වෙන මොහොතේ ජය පරාජයෙන් තොර තරගයක් බවට පත් විට වීනස් පලක්ඥා එසෙසේ සෆ්ලයි අතර තරගයේ බලම අතිශයින්ම තීරණාත්මකයි. ටෙස්ට් පන්දු පිටියක තරගයක් වෙන අපට දක්වලා ලැබෙනවා. දැවීගේ කඩකේ කැටියට සටහන් තබනවා තරගයේ සමකලා දහබර කඩාරොඩි හිතවතුනි. අන්ගේ ප්‍රබල පන්දු බලහනිය බලවත් වුණා. වීනස් පලක්ඥා කණ්ඩායමේ අතිශයින්ම තියෙන තරගයක් බවට පරිවර්තනය වීම සමගි පන්දු රකින්න ලද කණ්ඩායම වීනස් පලක්ඥා
ඇගිතාගෙක් වනේ පන්ද රැකීමේ කාර්යය නියැලෙන්න විනාශ බලක් ජාකන්න හැම ඇගිතාගෙක් වනේ පන්ද රැකීමේ කාර්යය නියැලෙන්න